අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් සර්වඥ ධාතුන් වහන්සේලා සතරස් කොටුවේ විරාජමානව දරා සිටින ආර්ය වූ ශ්‍රී අඟුලිමාල මුනිදුන්ගේ දහසක් ධාතුන් වහන්සේලා සුවඳවත් ධාතු ගර්භයේ දරා වැඩ සිටින ශ්‍රී අඟුලිමාල මහා සෑරජුන්ට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ගෞතම බුදු සසුනේ මේ උතුම් පුණ්‍ය මංගල්‍ය අපිට උදා කළ අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කාගේත් කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ශ්‍රී අඟුලිමාල මහා සෑය අනුහසින් නිදුක් නිරෝගී දීර්ඝායුෂම සැලසේවා. සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, පින්වත් සිල්මෑරිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද බුද්ධ වර්ෂයෙන් 2569ක් ගත වෙන වෙසක් පුන් පොහොය දවස. වෙසක් පුන් පොහොය දවසක තමයි අපගේ ශාස්ත්‍රූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිදුහත් මහ බෝසතුන් ලෙස ලුම්බිනී සල්වනයේ උපත ලැබුවේ. වෙසක් පුන් පොහොය දවසක. ඒ වගේම ගයාවේ වජිරාසනයේ සව් කෙලිසුන් නසා දසමරුම් පරදා උතුම් සම්බුද්ධ රාජ්‍යයට පත් වුණේ වෙසක් පුන් පොහොය දවසක. සම්බුදු කිස නිමා කොට ඊතර විය හැකි සත්වයන් සසරින් ඊතර කොට අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහන් සිලක් නිවි යන අයුරින් පිරිනිවන් පා වදාළේ වෙසක් පුන් පොහොය දවසක. ඒ වගේම අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුදු තෙමඟුලට අමතරව බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ කැලණියට වැඩම කරන්නේ වෙසක් පුන් පොහොය දවසක. ඒ කැලණියෙන් ශ්‍රී පාදස්ථානය, ඒ වගේම දිවාගුවාව, දීඝවාපිය, මුතියංගනය, රුවන්වැලි මහා සෑය, ජයශ්‍රී මහ බෝසමිඳුන් වැඩ සිටින තැන, තූපාරාමය, මිහින්තලය ආදී බුදුරජාණන් වහන්සේ මේ ලක් දෙරණ සම්බුදු පහසින් පවිත්‍ර කරමින් බුද්ධානුභාවයේ පැතිරෙව්වේ අද වාගේ වෙසක් පුන් පොහොය දවසක. යසෝදරා මහෝත්තමාවිය මව් කුසෙන් ඉපදුනේ, අනද මහතෙරුන් මව් කුසෙන් ඉපදුනේ, චන්න අමාත්‍යා, කාලුදා අමාත්‍යා, කන්තකස්සයා, සතර මහා නිධානය පහළ වුණේ වෙසක් පුන් පොහොය දවසක. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මිහි මණ්ඩල පලාගෙන ගයාවේ වජිරාසන භූමියෙන් මතුනේ වෙසක් පුන් පොහොය දවසක. තුන් ලොවට අසද්දෘස මහා ස්තූපය වන ස්වර්ණමාලී මහා සෑ රජුන්ගේ ස්තූපේ කරවීමේ භූමියේ පළවෙනි පස්පිඩැල්ල ඉවත් කරමින් භූමිය සැකසීම ආරම්භ කරන්නේ වෙසක් පුන් පොහොය දවසක. ඒ වගේම ලක්දිව සුපතල මහ ස්තූප බොහෝමයක් ආරම්භ කළේ වෙසක් පුන් පොහොය දවසක. අප මේ වඳමින් පුදමින් සිටින උතුම් ශ්‍රී අඟුලිමාල මහා සෑයේ සතරස් කොටුවේ සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කළේ වෙසක් පුන් පොහොය දවසක. ඉතින් ඒ නිසා අපිට බොහෝම වටිනා කියන පුණ්‍යවන්ත දවසක් තමයි වෙසක් පුන් පොහොය දවස. අපගේ සම්බුද්ධ ශාසනයේ බෞද්ධයන් ලෙස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ලෙස
අපගේ ජීවිතයේ මේ වර්ෂයේ වටිනාම මංගල්‍ය දවස තමයි වෙසක් පුන් පොය දවස. ඉතින් මේ උතුම් වෙසක් පුන් පොය දවසේ අද මේ පින්වතුන්ට වාසනාව ලැබුණා ශ්‍රී අඟුලිමාල මහා සෑ විහාරය සියලු අංගෝපංගයන්ගෙන් උපලක්ෂිතව ගෞතම බුද්ධ ශාසනයට පැන් වඩා පූජා කිරීම. ඇත්තටම මේ අසපුව ආරම්භ කළේ 2012 මගේ මතකයේ හරිනම්. ඊට කලින් මේ බෝවත්තේ පින්වතුන් තනින් තන මහමෙවුනාවෙන් ධර්මය අහන්න ඕන කියලා තනින් තන ධර්ම දේශනා සංවිධානය කළා. එතකොට එහෙම සංවිධානය කරමින් ඔය අපේ බාලසූරිය මහත්මයා, ඒ වගේම තුෂාර මහත්මයා, වීරකෝම් මහත්මයා, ඒ වගේම දායක සභාවේ ඉන්න දැන් උපාසකම්මලා ගොඩක් අය ඉන්නවා මට නම් වශයෙන් මතක මදි වුණාට. ඒ අය අද සතුටු වෙන්න ඕන පැන් වඩලා අද බුද්ධ ශාසනයට පූජා කරනකොට සමහර වෙලාවට ඒ කාලේ ගොඩාක් දරදී ඇදපු කෙනෙකුට පැන් වඩන්න සම්බන්ධ වෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් තමන් හිටවපු ගහක ගොඩාක් ඵල හැදිලා ඒ ඵල අන්න අය භුක්ති විඳිනකොට ගස හදපු අය ගොඩාක් සතුටු වෙන්න ඕන. ඒක තමයි සත්පුරුෂකම. මම හැදුව ගහ කියලා ගහ බදාගෙන ඉන්න එක සත්පුරුෂකම නෙවෙයි. ඒ නිසා මම හිතනවා නමුත් ඔව් මෙතෙක් අහපු ධර්මය අද තමන්ට ආශිර්වාදයක් කරගෙන දුර ඉඳලා හරි මේ පින්කම අනුමෝදන් වෙන්න ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ පින්වතුනි මේ අයට වමනාවක් වුණා තනින් තැනට මේ දහම් වැඩසටහන බෝවත්තේ ගෙනියන නිසා සම්බන්ධ වෙන අයටත් අමාරුයි එක තැනකට එන්න. ඉතින් ඒ අවශ්‍යතාවයත් මුල් කරගෙන බෝධීන් වහන්සේ වැඩ ඉන්න පැත්තේ තීරුවක් උඩටම ඉඩමක් බලලා ඉතින් මේ පින්වතුන් සවස් කාලයක අපේ කොච්චිකඩේ තිසරණ භාවනා සොපුවේ අපේ ගරුනායක ස්වාමීන් වහන්සේ වෙන නන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න මේ පින්වතුන් ගියා. එකල අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විදේශගතව වැඩ හිටියේ. ඊට පස්සේ ගිහිල්ලා නන්ද ස්වාමීන් වහන්සේ මේ ඊටම බලන්න එනකොට ඔය පාරෙන් ඇවිල්ලා කුඹුරු ටික මැදින් ඔය දැන් තියෙන මේ අසිරිය නෑ. කුඹුරු ටික මැදින් එනකොට ඔතන ලොකු කැලෑවක් මේ බෝධීන් වහන්සේ තියෙන ප්‍රමාණයෙන් චූටි තීරුවක් ඉඩම. ඉතින් කුඹුරු යාය අයිනේ ඉඳලම කල්පනා කරලා ගිහිල්ලා තියෙනවා. මාසෙකින් අමාරකින් එනං හොඳයි ලොකු ස්වාමීන් වහන්සේට කියලා ඔයාලා පටන් ගන්නකෝ කියලා ආශිර්වාද කළා. ඊට පස්සේ එතන පොඩි අසපුවක් පටන් ගන්න නෙවෙයි දහම් මණ්ඩපයක් පුංචි ධර්මශාලාවක් මේ දැනටත් ඒ බෝධීන් වහන්සේගේ පිටිපස්සේ ආවාසයට එහා පැත්තෙන් ඒ ධර්මශාලාව දැන් අලුතින් හදලා තියෙනවා. එතන පොඩි ධර්මශාලාවක් හදලා වැඩසටහන් කළා. මටත් මතකයි මම සාමණේර කාලේ ඒ ගොඩක් කල් සාමණේර කාලේ ඒ දහම් මණ්ඩපේට මමත් බණ කියන්න වැඩලා තියෙනවා. ඊට පස්සේ මේක අසපුවක් විදිහට 2012 තමයි ආරම්භ වෙන්නේ. ආරම්භ වෙලා ස්වාමීන් වහන්සේලා දායක පිරිස කුටි හදාගෙන හැකි අයුරින් ධර්මයේ දේශනා කරමින් මේ ස්ථානය රැකගත්තා. ඊට පස්සේ පින්වතුනි ඔහොම යන අතරතුර තමයි අපගේ ලොකු ස්වාමීන් වහන්සේට මේ අවස්ථාව ලැබුණේ මේ භූමියේ ශ්‍රී අඟුලිමාල මහා සෑය කරවීම. ශ්‍රී අඟුලිමාල මහා සෑය කරවන්න ඉස්සල්ලාම පස්පිඩැල්ල කපුවේ ඉස්සල්ලාම ධාතු වන්දනාවක් තිබ්බා. ශ්‍රී අඟුලිමාල මොනිදුන්ගේ ධාතුන් වහන්සේලා වඩම්මලා ඔය සෑය ඉදිවෙන භූමියේ ලොකු වන්දනාවක් තිබ්බා. 2019 වර්ෂේ මාර්තු මාසේ වගේ. ඊට පස්සේ පළවෙනි පස්පිඩැල්ල කැපුවේ 2019 අප්‍රේල් මාසේ 18 වෙනිදා තමයි මුල්ගල් තැබීම 2019. ඊට පස්සේ නම් දෙසින් බොහෝ ජනයා
මේ උතුම් සෑය ඉදි කරන්න දෙස් විදේශ වශයෙන් සම්බන්ධ වුණා. චූටි දූල පුතාලා තරුණ දූල පුතාලා බොහෝ දෙනෙක් ශ්‍රී අඟුලිමාල මහන්සෑය කරවීමට ගොඩාක් උනන්දු වුණා. වරදින් අත්මිදින්න කැමැති ඍජු සිත් කැමැති ගොඩක් අය එකතු වුණා. හිත කෙලෙස් වලින් මුදවා ගනු කැමැති ගොඩාක් අය එකතු වුණා. ඒක කොයිතරම් ප්‍රාතිහාර්යයක් වුණාද කියනවා නම් අවුරුද්දක් ඇතුළත 2020 වෙනකොට 2020 මැයි මාසයේ වෙනකොට හතරස් කොටුවේ ධාතුන් වහන්සේලාත් නිදන් කළා. මේ සෑය අවුරුද්දක් ඇතුළත හැදුවේ. ඊට පස්සේ සියලුම භූමියේ කටයුතුත් අවසන් කරලා 2020 එම වර්ෂයේම ඇසළ පොම්පෝය දවසේ ජූලි 4 සුවඳවත් ධාතු ගර්භයේ ශ්‍රී අඟුලිමාල මුනිදුන්ගේ දහසක් ධාතුන් වහන්සේලා 19ක් සුවඳ රත් සඳුන් කරඬුව තුළ නිදන් කරමින් ධාතු ගර්භයේ ධාතු නිදානෝත්සවය සිද්ධ වුණා. ඉතින් බොහෝ දෙනාට සිත සලසන ආනුභාව සම්පන්න ස්තූපයක් බවට ශ්‍රී අඟුලිමාල මහා සෑයපත් වුණා. ශ්‍රී අඟුලිමාල මුනිදුන් මේ විදිහට විරාජමාන කරවන්න අඟුලිමාල මුනිදුන්ගේ නිකලෙස් පූජනීය බව මේ ලෝකයට ප්‍රකාශ කරන්න මූලිකම උනේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. මම කියන්නේ බොරුවක්ද? ඔබ කල්පනා කරලා බලන්න. මේ මහමෙවුනාවෙන් ශ්‍රී අඟුලිමාල මුනිදුගේ දහම් හඬ ඇහෙන් නොහැටෙන්න එදා දක්වාම අඟුලිමාල කියන්නේ දමනයක්. අඟුලිමාල දමනය කිව්ව මිසක්කා ශ්‍රී අඟුලිමාල මුනිදුන් කියනකට අත් දෙක එකතු වෙන්නේ නැහැ. මේ ළමයි මේක කල්පනාවේ තියාගන්න මේ වෙච්ච වෙනස. ඒකයි උදේ දේශනාවේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කළේ මහමෙවුනාව ආරම්භ කළා දැන් අවුරුදු 26ක්. අවුරුදු 26 තරුණයෙක් දන්නේ නැහැ මේ වෙනස. අවුරුදු 30 තරුණයෙකුත් දන්නේ නැහැ මේ වෙනස. ඒ කාලේ තිබ්බ ලෝකේ මේ තියෙන ලෝකයයි. ඇත්තටම මේ යුගයට නව අපිට විස්මිත කල්යාණ මිත්‍රයෙක් පහළ වෙලා මේ යුගයේ හැම අනිත් පැත්ත හැරෙවුවා වගේ එකක් දුවේ පුතේ මේ සිද්ධ වුණේ. ඉතින් ඒ නිසා අපිට වාසනාව ලැබුණා අඟුලිමාල මුනිදුන්ගේ මහාන් තේජස දකින්න. අපිට වැදගත් වෙන්නේ ඇඟිලි කපපු මරපු කෙනෙක් නෙවෙයි. ඒ ඍජු සිත් තියෙන වරදින් අත්මිඳුන විස්මිත මුනිවරයෙන් මේ වෙහෙරට වැඩම කළා. ඒ ශ්‍රී අඟුලිමාල මුනිදුන් වැඩම කිරීමත් සමග අර අයිනක තිබ්බ පුංචි වනරොද වගේ කටුරොහොල්ලෙක් තිබ්බ පුංචි ඉඩම ඒ මුනිදුට පත්කඩේ ලුවා වගේ මේ භූමිය විසිරිලා ගියා. ඇතැන් අය භූමි පූජා කළා, ඇතැන් අය මිලදී අරන් පූජා කළා. මේ වගේ සුන්දර විහාර භූමියක් මෙතනින් මතුවුණා. 2019ට කලින් මේ භූමියට ආපු කෙනෙක් හිටියොත් එහෙම විස්මය මිසක් ඔහුට වෙන මොකුත්වත් හිතා ගන්න බෑ මෙතන ගැන දන්න කෙනෙකුට. ඉතින් ඒ නිසා අද සුන්දර මුනිවර භූමියක් මේ බෝවත් අසපුවේ පහළ වුණා. අද දෙස් විදේශ සියලු දෙනාට මේ භූමිය මේ මාධ්‍යයට විවෘත වෙලා අතපැන් වක්කල්ලා බුදු සසුනට පූජා කරලා අද සොඳුරු මංගල්‍යයක් සිද්ධ වුණා. පින්වතුනි අඟුලිමාල මහ තෙරුන් වහන්සේගේ මේ ආශ්චර්ය මේ ආනුභාවයේ සුළුපටු දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණ ශ්‍රාවකෙක්. මේ අඟුලිමාල මුනිදුන් කියන්නේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණ ශ්‍රාවකෙක්. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණ ශ්‍රාවකයා කවුද? ඒතු විඤ්ඤු පුරිසෝ අසටෝ අමායාවී උජු ජාතිකෝ. මා ළඟට එන්න නුවණැති මිනිස්සේ අසටෝ අමායාවී සටකපට මායන් නැති
ඍජු කෙනෙක් එන්න, කෙලින් මිනිහෙක් එන්න. ඒ නොනැති සටකපට මායන් නැති ඍජු මිනිසයාට මම ධර්මයේ දේශනා කරනවා. උදේ මම එයාට ධර්මයේ දේශනා කළොත් හවස් වෙනකොට යා නිකලෙස් වෙනවා. හවස් වෙනකොට මම ධර්මයේ දේශනා කළොත් පහවදා එළි වෙනකොට යා නිකලෙස් වෙනවා කිව්වා. මේ ශ්‍රී අඟුලිමාල මොනිදුන් ඍජු කෙනෙක්, අවංක කෙනෙක්, චපල නැති කෙනෙක්, වංක නැති කෙනෙක්, මායා නැති කෙනෙක්. මේ ශ්‍රී අඟුලිමාල මොනිදුන්ගේ ජීවිතේම සංසාරේම පුරුදු වෙවි ආපු තියුණු ගුණේ තමයි සටකපට මායන් නැති අවංක චරිතය. අවංක චරිතේ ලස්සන කරන්නේ සත්‍යයත් එක්ක, ඇත්ත එක්ක. සටකපට මායා රජ කරන්නේ බොරුවත් එක්ක, වංචාවත් එක්ක. ඇත්තටම වෙන්වතුනි ශ්‍රී අඟුලිමාල මොනිදුන්ගේ ජීවිතේ මඳකට කියා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දෙසට මා හැරෙනවා. එහෙම හැරෙනකොට සාදුකාර දිදී පහදිනවා හැර අපි මොනොන්ද කියලා අපිට හිතෙනවා. තම තමන්ගේ හිත් දිහා බලන්න සටකපට මායා, අවංක නැතිකම. ඒක තමන් තමා තුළින් දකින්න ඕන සටකපට මායාව. අවංක නැතිකම. අපි එච්චරම අවංක මිනිස්සු නම්, සටකපට මායා නැති කෙලින් මිනිස්සු නම් කිමද අපට බුදුසසුන් අහිමි වූයේ? ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අහිමි වුණේ කිම? අපි තුල තියෙන සටකපට මායා දකින්න, දැකලා දුක් වෙන්න එපා. ඒ සටකපට මායාවලින් එතර වුණ ඒ මුනිවරුන්ගේ දිශාවට වඳින්න, ඒ අත් එකතු කොට කරන වන්දනාව ඔබව ඔය සසරින් එතර කරાવી. ඔබව ඔය ක්ලේශයෙන් එතර කරાવી. පින්වතුනි ශ්‍රී අඟුලිමාල මොනිදුන් අපගේ බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙන ජීවිත තියෙනවා. එක ජීවිතයක තියෙනවා සුතනු කියලා ජාතකයක්. ඒ ජාතක කතාවේ බොහෝ ආත්ම භාවවල අඟුලිමාල මොනිදුන් ඉපදුනේ යක්ෂාත්මවල. මනුස්ස ලෝකේ ඉපදුනොත් දරුණු මිනිමරුවෙක් වෙනවා. දැන් මේ සුතනු ජාතකේ යක්ෂයෙක්, ඒ යක්ෂයාට වෛශ්‍රවණ දිව්‍ය රාජයා වරන් දුන්නේ ඔහු අරක්ගෙන ඉන්න නුග ගහ යටට එන කෙනා ඒ නුග ගහේ සෙවන පාගා, නුග ගහේ සෙවන ලබන කෙනා ඔහුට ගොදුරු කරගන්න පුළුවන්. එතනින් එහාට බෑ. ඒ ලැබුණ වරමේ ඉන්නවා. එතනින් එහාට ඔහු කටයුතු කරන්නේ නැහැ. ඒක තමයි යකෙක් විදියට ඔහු තුල තිබ්බන් ඍජුකම. ඒක තමයි යකෙක් විදියට ඔහුට තිබ්බ අවංකකම. රටේ රජා ගහ යටට ආවා. ඒ රජා ගොදුරු කරන්න හදද්දී රජා පොරොන්දුවක් දුන්නා, හැමදාම මිනිස්සෙක් එවනවා මාව නිදහස් කරන්න කියලා. ඔහු විශ්වාස කළා. අවංක මිනිස්සු ගොඩාක් අන්නයි විශ්වාස කරනවා. ඊට පස්සේ මිනිස්සු ඒවල අවසාන එවන්න කෙනෙක් නැති තැන දහසින් බැඳි පියල්ලක් තියලා යකාය ළඟට යන්න කැමති කෙනෙක් හිව්වා. මවුට සලකන්න ධනෙ හොයන මහ බෝධිසත්වයෝ රජතුමා ළඟට ගිහිල්ලා රජතුමාගේ මගුල් කඩුව ඉල්ලලා, රජතුමාගේ පාවහන් දෙක ඉල්ලලා, රජතුමාගේ කුඩය ඉල්ලලා, රජතුමාගේ පාවහන් දෙක දාගෙන කුඩේ යසලාගෙන රජතුමාගේ මගුල් කඩුව අතට අරගෙන එක අතකින් කිරිතලි අරගෙන යකා ළඟට ගියා. ගිහිල්ලා යකාගේ විමනේ ගහ මුල අර කුඩේ අස්සේ ඉඳගෙනම කිරිබත් තලිය තියලා කඩුවෙන් තල්ලු කළා. තල්ලු කරනකොට ගහෙන් යකා මතුවෙලා කියනවා, කිරිබත් එපා උඹ වරෙන් ගෙවුවා. කිරිබත් එපා උඹ වරෙන් ගෙවුවා. ඊට පස්සේ උඹට මාව ගන්න බෑ. ඇයි මට උඹව ගන්න බැරි?
උඹට වරම තියෙන්නේ ගහේ සෙවනේ ඉන්න කෙනා. මේ බලපන් මං ඉන්නේ කුඩයක් ඇතුලේ. මේ බලපන් මං උඹගේ ගහේ සෙවන පාගන්නේ නැහැ. මට තියෙන්නේ මිරිවැඩි සංගලක්. මොකටත් බලාපන් මගේ අතේ මගුල් අසිපද තියෙන බව. එතකොට යක්ෂයා කියනවා ඒක හරි. පිළිගත්තා. ආයෙ අරය රවට්ටන්නේ නැහැ. එයා පිළිගත්තා ඔබ මට ගොදුරුන්නේ නැහැ කියලා. ඊට පස්සේ දෙන්නා කතා බහ කරනවා. කතා බහ කරලා ඒ අපේ මහ බෝධිසත්වයෝනේ සුතුණු පඬිත අර යකා দমনය කළා. দমনය කරලා කිව්වා ආය ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා පොරොන්දු යන් කිව්වා. පොරොන්දු නා ඒ පොරොන්දුව බොරුවක් නෙවෙයි. ඇත්ත එකක්. දැන් ගණන් කිව්වා මේ කුඩේ. යකාට කුඩේ දීලා ඒ කුඩේ අස්සෙන් බෝධිසත්වයෝ ගමට ආවා. ගමට ඇවිල්ලා එදා ඉඳලා දෙවොලක් හදලා කිරිබත් පළතුරු පූජාවක් යකාට තියෙනවා. දිවි හිමියෙන් ප්‍රාණඝාතය කළේ නැහැ. පොරොන්දු නම් පොරොන්දු. සට කපට මායා වංචා නැහැ. යකෙක් උනත්. ඒක තමයි ඒ ජීවිතයේ අඟුලිමාලයන්ගේ පාරමිතාව. ඒක තමයි අඟුලිමාලගේ ඒ ජීවිතේ පාරමිතාව. අද කාලේ අපි වෙන පොරොන්දු අවස්ථා කීයක වෙනස් වෙනවද? අපි අනුන්ට දෙන වචන අවස්ථා කීයක වෙනස් වෙනවද? අපේ වැඩේ කරගන්න අනිත් අය කොච්චර එහෙමේ රවුම් යවනවද? කතාවෙන්, චාටුවෙන් කොච්චර අපේ වැඩේ කරගන්න අපි අනිත් අය තම්බන තැඹිල්ල බලන්නකෝ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක් බලාපොරොත්තු වුණා. ඒතු විඤ්ඤෝ පුරිසෝ අසතෝ අමායාවි උජුජාතකෝ. නුවණැති කෙනෙක් එන්න කට්ට කෛරාටික චපල මායා නැති කිලිම් මිනිස්සෙක් ඍජු මිනිහෙක් එන්න කිව්වා. අමාමා නිවන දන් දෙන්න. ඊට පස්සේ තවත් ජීවිතයක ඉපදෙලා පංචායොද කුමාරයේ කතාව යක්ෂයෙක් වෙලා. ඒත් ඒ කුමාරයා দমনය කළා යකා. පොරොන්දුවක් ගත්තා ආය අදින් පස්සේ සත්තු මිනිස්සු මරන්න එපා ප්‍රාණි මරන්න එපා කියලා. පොරොන්දු වුණා. ආය මුළු ජීවිතේම ප්‍රාණඝාතය කළේ නැහැ. පොරොන්දුව රකින්න එක ඇත්ත රකින්න එක බොරු නොකියන එක තමයි පාරමිතාව. අඟුලිමාලයන්ගේ. පින්වතුනි මේ වාගේ යක්ෂෙක් වෙලා ඉපදෙන්නේ මිනිස්සු අතර මිනී මරණ ජීවිතයක් බවට පත් උනේ සුළුපටු කෙනෙකුට නෙවෙයි. මෙතුමා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු කෙනෙක්. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුදු මුව මඩලින් අනාගතයේ ගෞතම බුද්ධ ශාසනයේ මහා ශ්‍රාවකෙක් වෙන බවට විවරණ ලැබූ කෙනෙකුටයි සංසාරයේ ඔය විදිහේ දරුණු ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. විවරණ නැති අපි ගැන කවර කතාවද? ඊට පස්සේ පින්වතුනි තවත් ජීවිතයක ඉපදුණා. ඒක නම් අපූර්ව කතාවක්. මනුස්සාත්ම භාවයක් වෙලා ඉපදිලා ඒ මනුස්ස කුමාරයා ඉපදිච්ච ගමන්ම යක්ෂණියක් කරන් යනවා. ජයද්දිස කියලා ජාතකයක. එතකොට යක්ෂණීට පුත්‍ර සෙනෙහස ඇති වෙලා ඒ දරුවා කන්නේ නැතුව ඒ දරුවාව හදා ගන්නවා. මිනි මස් දිදී හදා ගන්න. ඒ දරුවාට මන්ත්‍ර විද්‍යාව ඉගෙනුවා. එතකොට නොපෙනී ඉන්න පුළුවන්. ඒ ළමයා හිතුවේ තමන් යකෙක් කියලා. කැලේට එන මිනිස්සු කමින් මරමින් ජීවත් වුණා. ඒ යක්ෂයා මිනිස්සේ මිනිස් යකා. ඊට පස්සේ දවසක මේ මිනිස් යකාට රජ්ජුරුව වුණා.
ඊට පස්සේ රජ්ජුරුවෝ කිව්වා මට මම පොරොන්දු වෙන්නම් මම මාලිගාවට ගිහිල්ලා ආපහු එන්නම් වැඩ කටයුතු ටිකක් පවරලා. එතකොට මං කිව්වා අවංකව මිනිහා තවත් කෙනෙක් විශ්වාස කරනවා කියලා. යැව්වා. තාත්තා වෙනුවට පුතා ඉදිරිපත් වුණා යකා ළඟට යන්න. ඉදිරිපත් වුණ පුතා අපේ මහ බෝධිසත්වයෝ. බෝධිසත්වයෝ ඍජුව තනියෙන් යකා ළඟට ගියා. යකා බෝධිසත්වයෝ එන ඍජු ඉරියව්වට බය වුණා කියනවා. බය වෙලා පියා වෙනුවෙන් දිවි පුදන මොහු ගැන ලෙන්ගතුකම ඇති වුණා හදවතේ. හිතුවා මම මෙයා මරන්නේ නැහැ. මෙයාව එමීට මෙතන යවන්න ඕන කියලා උඹ ගිහිල්ලා දර අරන් වරින් උඹව පුච්චන්න. එකකින් බලාපොරොත්තුනේ දර ගෙනෙන්න යන අතරේ යා පැනලා යයි කියලා. මේ යක්ෂයාට වැඩිය 100,000 ගුණයක අවංක මිනිස්සෙක් අර ඉන්නේ. ඒ මිනිස්සයා කියන දරගෙන ආව පැනලා ගියේ නෑ. ඊට පස්සේ කුමාරයා අහනවා අලීන සත්තු කුමාරයා මට හිතෙන්නේ උඹ මාව පන්න ගන්න හදනවා වගේ. ඇයි උඹට මාව කන්න ඕනේ නැද්ද? ඊටස්කෝ මට උඹව කන්න බෑ. එහෙම කතා කරද්දි කුමාරයා යකා දිහා බලනකොට කුමාරයාට හොඳටම හිතට හිතෙනවා මේ ඉන්නේ යකෙක් නෙවෙයි මිනිස්සෙක් කියලා. එතකොට මෙයාගෙන් හොඳට කතා කරලා විස්තර අහලා කිව්වා ඔබ යක්ෂයෙක් නෙවෙයි ඔබ මිනිස්සෙක්. ඒකාන්තයෙන්ම අපගේ පිය රජුරුවන්ගේ අයියා මාගේ පියාගේ අයියා යක්ෂණියෙක් අරන් ගියා කියලා අපේ වංශ කතාවේ තියෙනවා. අනිවාර්යෙන් ඒ තමයි ඔබ. ඔබ මගේ ලොකු තාත්තා. ඔය කැත ජීවිතේ අත්හැරලා ඔබ එන්න කුල පරම්පරාවෙන් උරුම වුණ රජකම ඔබට හිමි කරනවා. ඊට පස්සේ කොහොම මට ඕක විශ්වාස කරන්න බෑ. ඊට පස්සේ කොහොම මෙතන එනම් තාපසයෙක් ඉන්නවා. කියලා තාපසයා ළඟට යනකොට තාපසයා දුර ඉඳලම කිව්වා ලොකු තාත්තයි පුතයි දෙන්න කොහෙද යන්නේ කියලා. දුරින් එනකොටම කිව්වා ලොකු තාත්තයි පුතයි කොහෙද යන්නේ කියලා. ඊට පස්සේ ඒ තාපසයා වෙච්ච දේවල් ඔක්කොම කියද්දී ලැජ්ජ හිතුණා යකාට මිනිස්සෙක් විදිහට ඉපදිලා යකෙක් විදිහට ජීවත් වෙන්න උනා මට. අර කුමාරයා කිව්වා අපි යන් දැන් මාලිගාවට. මොන මාලිගාවක්ද? මට මේ සසරම කලකිරුණා කිව්වා. මට පැවිද්ද දෙන්න කියලා. ඒ තාපසයා ළඟ පැවිදි වෙනවා. ඒ තාපසයා සාරිපුත්තයන් වහන්සේ. අඟුලිමාලයන් වහන්සේ සංසාරේ සාරිපුත්තයන් ළඟ පැවිදි වෙලා තියෙනවා. මට පුදුම හිතුනේ බලන්නකො මිනිස්සෙක් විදියට ඉපදිලා යකෙක් විදියට ජීවත් වෙන්න වෙච්ච එක ගැන ලැජ්ජ හිතිලා පැවිදි වුණා. අද මිනිස්සු විදියට ඉපදෙන අය තිරිසන්නු විදියට ජීවත් වෙනවා. මිනිස්සු විදියට ඉපදිලා යක්කු විදියට ජීවත් වෙනවා. මිනිස්සු විදියට ඉපදිලා මොනොන්දෝ විදියට ජීවත් වෙනවා. ඒත් අපිට අපි ගැන ලැජ්ජාව එන්නේ නැහැ. ලැජ්ජාව එන්නේ නැහැ. ඒ වංක ජීවිතේට අඟුලිමාලයන් සංසාරේ කැමති වුණේ නැහැ. චරිත දෙකකට කැමති නැහැ. මිනිස්සෙක් නම් මිනිස්සෙක්, යකෙක් නම් යකෙක්. අපේ ජීවිතේ රංගමණ්ඩලේ නාටක කීයක අපි චරිතද? අපි නාටක කීයක චරිතද? කොච්චර රංගපෑම් ජීවිතවල තියෙනවද? අඟුලිමාලයන් සංසාරේ නාටක රංගන්න කැමති වුණේ නැහැ. ඒක තමයි ඔහු පුරපු පාරමිතාව. තවත් ජීවිතයක ඉපදිලා මිනිමස් කණ්ඩ ආස වෙලා බ්‍රහ්මදත්ත රජුරෝ අරක්කැමියාගේ මාර්ගයෙන් මිනිමස් ගෙනල්ලා කනවා. රටට ලොකු ප්‍රශ්නයක් කවුද මේ මිනිස්සු මරලා කන්නේ? ප්‍රධාන මන්ත්‍රී සේනාවක් මෙහෙवला අල්ලගත්තා. අල්ලගන්නකොට අහුුනේ අරක්කැමියා. එතකොට අරක්කැමියන් ඇහුවා උඹ කියාපන් කාටද මේ මිනිස්සු මරලා මස් ගෙනියන්නේ? රජ්ජුරෝ ඉස්සරහා කියන්නම් කිව්වා.
රජතුමා එදා රාජ මාලිගාවේ සිරිමැදුරි කවුළුවෙන් බලාගෙන ඉන්නකොට අරක් කැමියා සේනාව විසින් දන්වැල් දාගෙන ඇදගෙන එනවා. කේස් එක රජුරෝ දන්නවද නැද්ද? දන්නවා. පැනලා යන්න තිබ්බා. පැනලා ගියේ නෑ. කෙලින්ම සිංහාසනේ ගිහිල්ලා ඉඳගෙන හිටියා. අර සේනාව රජුරෝ ඉස්සර ඇහුවා අරක් කැමියාගෙන් උඹට මිනිස්සු මරලා මස් ගේන්න කිව්වේ කවුද කියලා. අරක් කැමියා කෙලින්ම රජුරුවන් දිසාවට ඇඟිල්ල දික් කළා. ඇමතිවරු අහනවා රජතුමනි මොකද්ද මේ? ඔව් මං තමයි මිනිමස් කන්නේ කිව්වා. බොරු කිව්වේ නෑ. තමන් රජ වෙලා නම් තමන් කාට බයද බොරු කියන්නේ මේ ඇත්ත කියන්න ඕන? ඕයිනම් මේක මරලා දාපන් කියලා කියන්න පුළුවන්. ඇත්ත කිව්වා. මේ සේනාවක් එකතු වෙලා තමන්ගෙන් යමක් අහද්දී ඇත්ත කිව්වා. අඟුලිමාලයන්ගේ ජීවිතේ බොරුව නැහැ. අවංක කෙනෙක්. ඕක තමයි පාරමිතාව. ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවි. පන්සිල් රකින්න කෙනෙක් මන් ළඟට වරින් කිව්වේ නැහැ. සුදු ඇඳගත්ත කෙනෙක් මන් ළඟට එන්න කියලා කිව්වේ නැහැ. අටපිරිකර පූජා කරපු කෙනෙක් මන් ළඟට එන්න කියලා කිව්වේ නැහැ. නුවණැත්තෙක් එන්න සටකපට මායා නැති ඍජු අවංක කෙලින් මිනිස්සේ බොරු කියන්නේ නැති කෙනෙක් මා ළඟට පැමිණේවා කිව්වා. අන්න එහෙම බුදු කෙනෙක් ළඟට පැමිණෙන්න කෙනෙක් හැදෙනවා සංසාරේ. බොරු කිව්වේ නැහැ. ඊට පස්සේ කව රජතුමනි ඕක අතාරින්න. මම කිව්වා මට බෑ. හරි මං ඕකට උත්සාහ කරන්නම් කියලා අපි කොච්චර තියනවද උත්සාහ කරන්නම් කියලා ආයෙත් පරණ මඩවලේම වැටෙන. පොරොන්දු වෙලා ආයෙ පරණ මඩවැලේම වැටෙන තමන්ගේ ජීවිත දෙස බලන්න. මේ රජුර කිව්වා මට බෑ. බෑ නම් බෑ හා නම් හා. එහෙනම් රජතුමනි ඔබට මේ ඔක්කොම අතහැරලා යන්න වෙයි කියලා ඊට කිව්වා. මම සූදානම් කිව්වා. රැවුලයි කඳයි දෙකම බේරා ගැනීමලේ නැහැ. එක දෙයයි. මහ වනේ මිනිසුන් මරා මස් කරම්. මිනිසුන් මරා මස් කරම්. දවසක් බමුණෙක් කොසවාගෙන යද්දී සේනාව පැන්නුවා. පන්නද්දී ඔහු කරේ තියාගෙන දුවනකොට කකුල බරු ගහගෙන උලක් කැනුණා. අර පෝරිසාදයාගේ. අර මිනිස්සයා දාලා වේගෙන් දුවගෙන ගිහිල්ලා නුග ගහක බෙනේ හැංගුණා. හැංගිලා නුග ගහට තට්ටු කළා කිව්වා දෙවිය මේ ගහේ කවුරු හරි ඇතිනේ දෙවි කෙනෙක් මාව සුව කරපන්. උඹගේ මේ ගහ බඩවැල් වලින් ඔතන්නම් රජවරු 100කගේ බඩවැල් වලින් ඔතන්නම්. තුට්ටු දෙකේ වැඩ නැහැ. ඇයි තුට්ටු දෙකේ වැඩ නැහැ කියන්නේ? රුපියලේ පඳුරක් ගැට ගහලා කෝටියක වැඩක් බාර කරන ඒවා. ඔයාලගේ බාරහර රුපියලේ පඳුරක් ගැට ගහලා දෙයියන්ට කෝටියක් වැඩ දෙනවා. පෝරිසාදයා කිව්වේ මේ තුවාලේ සනීප කරපන් රජවරු 100ක් ගෙනල්ලා එල්ලන්නම් කිව්වා. අනුන්ගෙන් නිකන් වැඩ ගන්න නැහැ. ඒ කියන්නේ මායාව නැහැ, කට්ට නැහැ. ඒ ලෙඩේ දවස් 7ක් කන්නේ නැතුව හිටපු නිසාම සනීප වුණා තුවාලේ. එයා හිතුවේ දෙයියෝ සනීප කළා කියලා. රජවරු 99ක් ගෙනල්ලා ගහේ එල්ලුවා. දෙවිය බය වුණා. සක්දෙවිඳුගේ උපදේශ මත දෙවියා පෙනී ඉඳලා කිව්වා තව එක්කෙනෙක් අඩුයි. ඒකට සුතසෝම රජුරෝ ඕන කිව්වා. සුතසෝම රජුරු කියන්නේ මහ බෝධිසත්වය. සක්දෙවිඳු දැක්කා සුතසෝම රජුතුමාට මෙයා দমনය වෙනවා. දෙවිවරුන්ටවත් මේකට මැදිහත් වෙන්න බෑ. ඊට පස්සේ
දැන් දෙවියට දැන් බලන්න පොරොන්දුවක් වුණා නම් පොරොන්දුවක්. දැන් මෙතෙක් කැලේ වෙහෙස මහන්සි වුණේ මිනිමස් කන්න. දැන් ඒකට නෙවෙයි දැන් පොරොන්දුව රකින්න. 100ක් රජදරුවන්ගේ බාරය ඔප්පු කරන්න. සත්‍ය රකින්න. දැන් උත්සාහය. සුතසෝම රජුරෝත් ඇල්ලුවා. අල්ලලා කරේ තියාගෙන ගෙනාවා. ගේනකොට සුතසෝම රජුරෝ කිව්වා මම පොරොන්දුවක් වෙලා ආවා සතරා ගාථා 4ක් අහන්න. බමුණෙක්ගෙන් ගාථා 4ක් අහන්න පොරොන්දු වෙලාව මං නාලා එන්නම් කියලා. ඒ අතරේ තමයි උඹ මාව ගෙනාවේ. උඹ විශ්වාස කරපන් මං ගිහිල්ලා ගාථා 4 අහලා එන්නම් කිව්වා. විශ්වාස කළා. ගිහිල්ලා වරින් කිව්වා. ඒ කියන්නේ මේ හැම වෙලාවෙම සැකෙන් පීඩා විඳින්නේ. ওই අසනීපයක් තියෙනනේ හැම වෙලාවෙම සැකයි. ඒ අසනීපේ අඟුලිමාලට සංසාරේ තිබ්බේ නැහැ. ඒ සුතසෝම රජුරෝ ගාථා අහලා තනියෙන් ආවා. ඒ රජුරෝ යනකොට හිතුණා කියනවා බැරි වෙලාවත් මොහු ආවේ නැත්තම් මමත් බ්‍රහ්මදත්ත රජුරෝ පොරොන්දුව රකින්න මම මගේ උරේ පළලා ඒ ලේවලින් මේ නුග ගහ නාවනවා කියලා හිතුවා කියනවා. තමන්ගේ පපුව පළලා හරි බාරය ඔප්පු කරනවා කියලා. සත්‍ය රකින්න. සුතසෝම රජුරෝ ආවා. ඒ එනකොට මූණ ලස්සනයි. බය නැහැ. මරණයට නෙමෙයි එන්නේ. ඒතර මෙයාට හිතුණා මොනවා අර අහපු ගාථාවල පවර් එකට තමයි මෙච්චර බය නැත්තේ කියලා. ඔහු දන්නේ ඔහුට වැඩිය 100,000 ගුණයකින් සත්‍ය රකින්න කෙනෙක් කියලා සුතසෝම රජුරෝ. ඔහු ඇවිල්ලා ඉඳගත්තා. දැන් මාව මරාපන් කිව්වා. නේ මට මරන්න නෙවෙයි ඒක පස්සේ කරමු. ඔච්චර ලස්සන බය නැත්තේ අර ගාථා අහපු නිසානේ මට ඒ ගාථා අහන්න ඕන. මට ඒ ගාථා අහන්න ඕන. උඹ වගේ මිනිමරු මිනිමස් කන මේ ලේවලින් ගස් හොදන උඹට මොන ගාථාද කියලා ඇහුවා. නෑ නෑ මටත් ඕන ගාථා කිව්වා. මටත් ධර්මයක් ඕන කිව්වා. එහෙනම් මාව නාවපන්කව සුවඳ පැන් කලවලින්. වතුර භාජනයකට පිරිසිදු උල්පතින් පැන් ගෙනත් බෝධිසත්වයෝ නාවනවා. දාසකම් කළා බණහන්න. මට මල් වලින් ආසනයක් පනවපන් කිව්වා. ආසනයක් පැනෙව්වා. දාසකම් කළා බණහන්න. ඔබ බිම ඉඳගනින් කිව්වා. අර පොරිසත්ය බිම ඉඳගත්තා. දාසකම් කළා බණහන්න. අඟුලිමාල කියලා චරිතය නිකම් පහළ වුණේ නැහැ. සංසාරේ පාරමිතාවක් ආවා. බොරුව නැහැ. වංචාව නැහැ. චපලකම නැහැ. මායා සාටෙය නැහැ. අවංක මිනිස්සේ අවංකව බණහන්න යෝග කරන්න. ඒ ගාථා කියනකොට හරියට සතුට වුණා. හදවත තෙත් වුණා. ඊට පස්සේ කිව්වා මං ඔබට වරයක් දෙනවා. මං ඔබට වරයක් දෙනවා. ඒ වරේ ගන්න කිව්වා. ඒ පොරිසාදයට ඕන උනේ මාව නිදහස් කරපන් කියන වරේ ඉල්ලයි කියලා හිතුවේ. ඊට පස්සේ කිව්වා මහා බෝධිසත්වෝ කල්පනා කළා මම එහෙම එකපාර කියන්න හොඳ නැහැ. මාව ගණෙන් අර ඉල්ලලා ඉන්නේ උන් නිදහස් කරපන්. තව වරයක් දෙන්නම් කිව්වා. ඊට පස්සේ ওই විදියට නිදහස් කරන්න කියලා අවසාන වරේ ඉල්ලනකොට කිව්වා උඹ අද ඉඳලා මිනිමස් කන්න එපා. පොරොන්දුයෙන් කිව්වා. ඊට පස්සේ කිව්වා ඒක නැතුව වෙන එකක් කියන්න. ඊට පස්සේ කිව්වා දැන් පොරොන්දු වුණා නම් කරන්න ඕන. ඉල්ලන ඕන දෙයක් දෙනවා කියලා දැන් පොරොන්දු උනේ මට.
ඇත්ත රැකපන් කිව්වා. ඒ ඇත්ත රැකපන් කියන වචනයට රජකම අතෑරලා ස්ත්‍රීන් අතෑරලා රාජ සැප සම්පත් අතෑරලා එකම එක දෙයක් වෙනුවෙන් කැලේට ආවේ. මොකක් වෙනසද? මිනි මස් කන්න. ඒ සියල්ල අතෑරිය මිනි මස් කන්න. ඒ ආසාව අතෑරියා පොරොන්දු රකින්න. සත්‍ය රකින්න සියල්ල අතෑරියා. සත්‍ය අවංක මිනිස්සෙක්ගේ ජීවිත කතාව. ඊට පස්සේ අර ඔක්කොම මේ බිමට ගත්තා. බිමට ගන්නකොට සුතසෝම රජතුමාට හිතුණා මේ ඔක්කොම දැන් දවස් 7ක් ගහක එල්ලලා අතපය තුවාල වෙලා ගිලන් වෙලා ඉන්නේ. නැගිට ගන්න බෑ මේ 99ක් රජවරුන්ට. ඊට පස්සේ කිව්වා මට ඔයාගේ අවංකකම පෙන්වන්න පුළුවන්ද කියලා ඇහුවා පෝරිසාදයාගෙන්. කිව්වා මගේ අවංකකම කොහොමද මම පෙන්වන්නේ? ඔයහේ ප්‍රාණඝාතයෙන් වෙන් උනේ මිනිමස් කන්න නැතුව ඉන්න පොරොන්දු උනේ ඇත්තටම නම් ඒකේ කොනකවත් බොරුව නැත්තම් ගහකින් පොත්තක් ගලවලා කිව්වා මේ පොත්ත උරච්චි කරලා උඹගේ අවංකකමෙන් සත්‍යක්‍රියා කරලා මේ 99 දෙනාම සනීප කරපන් ගෝ. අර පෝරිසාදයා ගහෙන් පොත්තක් අරන් මෙහෙම උලලා ගලක වතුර ටිකක් දාලා මං අවංකවමයි පොරොන්දුනේ. මගේ පොරොන්දුවේ කොතනකවත් බොරුවක් නැහැ සත්‍යයි. මොවුන් සුවපත් වේවා කියලා පැන් ඉහිනකොට අර රජ දරුවෝ 12 පැන් කලයකින් නාලා සුඛිත මුදිතව ඉන්න ජව සම්පන්න බවට පත් වුණා. අවංකකම ප්‍රාතිහාර්යයක් විදිහට ගත්තා මිනිමස් කන කාලේ. සත්‍ය මේ සෑයකින් පිදුම් ලබන්න නිකන් ආපු ගමනක් නෙවෙයි. දඹදිව සැවැත් නුවරේ කුල ගේකේදා කුමරෙකු උපන් සඳ කඩු දිලිසුනදා සැවැත් නුවර පුරෝහිතගේ බිරිඳගේ කුසෙන් දරුවා ඉපදුන දවසේ සියලු කඩු දිලිසිලා ගියා. අමුතු පුජ්‍යලේකුගේ උප්පත්තිය අමුතු පුජ්‍යලේකුගේ උප්පත්තිය. ඒ කුමරු අනාගත සොරෙක් වෙනවා කියලායි තාත්තා මහදපු නැකතේ තියෙන්නේ. අහිංසක කියලා නම දැම්මා. දෙමව්පියන්ට ආදරේ තියෙනවා ඒක බොරුවක් නෙවෙයි ඒක ඇත්තම එකක්. බොරුව නෑ. ගුරුවරයා ළඟ ශිල්ප ඉගෙන ගන්න ගියා ආදරේ ගුරු භක්තියයි බොරුව නෑ. ඇත්ත මිනිස්සයාට චපල මිනිසු ඉරිසියා කළා. අවංක මිනිසයාට චපල මිනිසු ඉරිසියා කළා. ගෝලයෝ කේලම් කියලා ගුරුසිත බින්දා. ගුරුවරයා කඩුවක් අතර දීලා පොරොන්දු ගත්තා ඇඟිලි 1000ක මාලයක් දෙනවා කියලා. ඒකට සංසාරේම පාරමිතාව තමයි පොරොන්දු ඉෂ්ට කරන්නේ. කඩුව දීලා පොරොන්දු වුණාට පස්සේ පොරොන්දුව මිසක් වෙන දෙයක් පේන්නේ නැහැ. ඔහුට කඩුව වීසිකක් කරලා කැලේ කොයි හරි යන්න තිබ්බා. මම දැක්ක පොතක අවුරුදු 12ක් ගියා කියලා මේ ඇඟිලි මාලේ හදන්න. ඒ මුලින් ඇඟිලි මාල ඔක්කොම කුණු වුණා. 12 අවුරුද්දේ එක දවසක මේක නතර කරලා පැනලා යන්න තිබ්බනේ. ගුරුවරයා ඉන්නවද දන්නේ නැද්ද දන්නේ නැහැ. කවුරුත් මෙයා පොරොන්දු රකින්නවද කියලා හොයන්න ආවේ නැහැ. ඒ තමාට අවංකයි. මම පොරොන්දුනේ ඇත්තට කියලා. ඇත්තට මේ වගේ තැන්වල පොරොන්දු වෙනවට වැඩිය හොඳ පිහිට පතන එක. අපේ මිනිස්සුන්ට පොරොන්දු රකින්න පුළුවන්ද? මේ මුනිවරයා ළඟ අපි කවුද?
අපි පිහිට සොයාගෙන යන එකයි තේරෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකේ බලනකොට දැක්කා බුදුවරු හොයන මිනිස්සෙක් ඉන්නවා ඇඟිලි මාලයක් දාගෙන. ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ වැඩියේ නැත්තම් මොහු අතින් පොරොන්දුවක් පිණිස මව් මැරෙනවා. ඊට කලින් බුදුරජාණන් වහන්සේ වැඩියා. බුදුරජාණන් වහන්සේ වඩිනකොට සංසාරේ දමනය වුණ ආනුභාවයට දෝ තමාටත් වැඩිය 100,000 ගුණයකින් අවංක මිනිසෙක් දැක්ක නිසා දෝ මහා බෝධිසත්වයන්ගේ තිබ්බේ අඟුලිමාලට වඩා 100,000 ගුණයක අවංකකම. අඟුලිමාලට වඩා 100,000 ගුණයක සත්‍යයක්. එනිසා තමාට වඩා සත්‍යයෙන් අවංකකමින් බබලන මුනිදුන් දකිනකොට ඔහුගේ හදවතේ ගැස්ම වෙනස් වුණා. ඒ ගැස්ම අතරින් ආයෙත් පොරොන්දුව මතක් වුණා. එක ඇඟිල්ලක් අඩුයි. කඩුවක් අමෝරා 3 යොදුන් දුවනවා. කිලෝමීටර 30ක්. අවසානයේ අඟුලිමාල නැවතිලා කියනවා නැවතියන් ශ්‍රමණය නැවතියන් ශ්‍රමණය. බුදුරජාණන් වහන්සේ වදාලා අඟුලිමාල මම නැවතිලා ඉන්නේ නුඹ නැවතියන්. ඊට පස්සේ අඟුලිමාල අහනවා නැවතිලා ඉන්න මම යනවා කියන්නේ යන ඔබ නැවතිලා කියන්නේ ඇයි? දැන් හොයන්නේ ඇඟිල්ලක්ද ඇත්තද? දැන් හොයන්නේ මොකද්ද? ඇත්ත කියන්න කියලා කිව්වා. දැන් ඇඟිලි හොයන එකක විසි වෙලා ඇත්ත ආවා. නැවතිලා ඉන්න මම යනවලු යන ඔබ නැවතිලාලු. මේකේ ඇත්ත මොකද්ද? සත්‍ය හෙව්වා. ඒ සත්‍ය හොයනකු කෙනාට මගේ බුදුරජාණන් වහන්සේ සත්‍ය දේශනා කළා. ආත්මෙන් ආත්මේ භවයෙන් භවය. ඔය ශාස්ත්‍රුන් වහන්සේ තමයි ඔය අඟුලිමාල සොයාගෙන ආවේ. ඔය අමා නිවනට තමයි අවංකකම පුරුදු කරගෙන ආවේ. ඒ ඍජුකම පුරුදු කරගෙන ආවේ. ඒ සත්‍ය පුරුදු කරගෙන ආවේ. කඩුව ප්‍රපාදයට වීසි කරලා මාගේ ශාස්ත්‍රුන් වහන්සේගේ දේව නමස්සිත ස්වර්ණ පාද පද්මයෝ ළඟ වැඳ වැටුණා අඟුලිමාල. පැවිදි බව ඉල්ලුවා. එව මහන ස්වාකාත ශාසනයේ මනහව හැසිරෙව කියනකොට කිස් රැවුල් බෑවිලා කසාවත් පෙරවුණා. ඇඟිලි වලින් වෙලුණු කය ඉරිදියෙන් ලැබුණ සිවුරෙන් වැසිලා කඩුවෙන් දැවටුණ අත පාත්‍රයකින් දරාගෙන හිසකෙස් වලින් වැවුණ ශරීරය ශාන්ත බවෙන් සෝභමාන වෙලා ඇඟිලි හොයාගෙන ගිය අඟුලිමාල බුදු කෙනෙක් පිටිපස්සේ නිවනට යනවා. නිවනට යනවා. කොසල් මහ රජුරෝ සේනාවක් අරන් දෙවුරන් එරට එනවා. අඟුලිමාල අල්ලන්න. මෙතන අඟුලිමාල. මෙතන කොසල් රජුරෝ. රජතුමනි මහ යුද්ධයක් වද්ද? ස්වාමීනි මේ අඟුලිමාල අල්ලන්න අමාරුනේ මේ සොරා. ගම් නොගම් කරනවා. ජනපද අජනපද කරනවා. මිනිස්සු බියෙන් තැති ගැනීමෙන් ඉන්නේ. අද මේ කාල්ලනවා. මහරජේ අඟුලිමාල ඔය සියල්ල අත්හැරලා සාන්ත ශ්‍රමණෙක් වුණොත් ස්වාමිනේ ශ්‍රමණෙක් වුණොත් ශ්‍රමණයෙකුට කරන සියලු සත්කාර කරනවා. ඒ වුණත් ඔය වගේ මහා දාමනික හොරෙක් කවදානම් කසාවතක් දරා ගන්නද? බුදුරජාණන් වහන්සේ කොසල් රජුගේ අතින් ඇල්ලුවා. මෙහෙම බාහුවෙන් ඇල්ලුවා.
අල්ලලා කිව්වා මේ ඉන්නේ අඟුලිමාල කියලා. සේනාව ජනෙල් වලින් සීකට පැන්නා. එහෙම ගිහිල්ලා ගමෙන් පැනලා දුවන අය දිහා බලලා තව අය දුවලා ගෙවල් වල අට්ටාල උඩ ඉඳලා කිව්වා කියනවා කොසල් රජුරු අද කම්මුතුයි කියලා. සේනාවට හිටපු මිනිස්සු ගෙවල් වල අට්ටාල උඩ කියනවා හිටියේ වහලවල් උඩ. දාඩිය දැම්මා යම් හේකින් ශාස්ත්‍රුන් වහන්සේ කොසල් රජුරන්ගේ අත ඇල්ලුවේ නැත්තම් පපුව පුපුරනවා අඟුලිමාලයන් දුටු කල්හි. ස්වාමිනී ඔබ වහන්සේගේ පියා කවුද? ගග්ග මාතා මන්තානේ. ගග්ග මන්තානේ පුත්‍රයන් වහන්සේ නෙමේ. ඔබ වහන්සේට මම ඕන දෙයකින් උපස්ථාන කරන්නම් සිවුරු පිරිකර. මං අපේ ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා. ස්වාමීන් වහන්සේ නමකගේ රටේ ජනාධිපති ඇවිල්ලා කියනවා ඔබ වහන්සේට පිරිකරක් පූජා කරන්න ඕන කියලා. එතකොට මොකද්ද කියන්නේ කියලා. දැන් මට අපි කියමු රටේ ජනාධිපති මගෙන් ඇවිල්ලා කියනවා ඔබ වහන්සේට පාත්‍ර සිවුරු පූජා කරන්න කැමති කියලා. මේ 12 මහා ජනපදවලින් ප්‍රධාන රජුරුව අඟුලිමාලයන්ගෙන් අහනවා ඔබ වහන්සේට පිරිකර පූජා කරන්න කැමති. මහරජා කම් නැත පාත්‍ර සිවුරු පරිපූර්ණයි. මට පාත්‍රයේ සිවුරුයි තියෙනවා ඒ ඇති. අවංක මිනිස්සෙක්. අවංක කෙනෙක්. තවත් ඕන නැහැ. අමුතු කෙනෙක්. තින් උන්වහන්සේ යනකොට මිනිස්සු බය වෙනවා. නමුත් අම්මා කෙනෙක් අඬනවා. දරුවෙක් ප්‍රසූත කරගන්න බැරුව. කරුණාව නැමැති මොකද්ද? අපි කියමු ඒකට මැනිකක් කියලා. අනුන් හඬද්දී අනුන්ගේ දුකෙද්දී ඒ අඟුලිමාලයන්ගේ හදවතේ ඇති වුණා මේ මැනික කරුණාව. මේ මැනික අරන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා තිබ්බා. තිබ්බ කියන්නේ කරුණාව ගැන කිව්වා. අසරණ අම්මා කෙනෙක් අඬනවා කියලා. ඉතින් එහෙනම් සත්‍යක්‍රියා කරන්න කිව්වා. මම ප්‍රාණඝාතය කළේ නැහැ. නැගෙනී ඔබ සුවපත් වේවා දරුවා බිහි කරත්වා කියලා. අවංකකම ඉස්සරහට දැම්ම දෑත් දෙක. ස්වාමිනී මේ අතේ කොච්චර ලේ තැවරුණාද? බොරුව නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අඟුලිමාල ආර්ය ජාතියේ ඉපදුන දවසේ ඉඳලා සත්තු මෙරුවේ නෑ කියලා සත්‍යක්‍රියා කරනවා. අර මැනිකට දැම්ම සත්‍යයේ ඖෂධය. ඒ මැනිකය ඒ පිරිත දේශනා කරනකොට දරුව සුවසේ වුණා. දැන් මට මේක කියන්න. අඟුලිමාල සොරෙක් වී ඉන්න කාලේ මිනිස්සු කීයක් මැරුවද? දල වශයෙන් 1000ක් කියන්නකො. 999ක් ඇඟිලි. චූටි ටෙනිස් බෝලයක් වගේ ගලක් 1000ක් දෙනා හොදනවා. 1000ක්. ගල ගෙවෙනවද? මිනිස්සු 1000ක් චූටි ටෙනිස් බෝලෙත් අයින් කරමුකෝ. පොඩි ජිල් බෝලයක් ගමු චූටි වීදුරු ජිල් බෝලයක්. ඕක මිනිස්සු 1000ක් වතුරෙන් හේදුවොත් ඕක ගෙවෙනවද? ඔව් නම් ඕක කියන්නේ නැත්නම් නෑ කියන්නේ. නෑ. රහතන් වහන්සේ පත්කඩේ රහතන් වහන්සේත් නෙවෙයි. ඒ වෙනකොට රහත් වෙලා නෑ. අඟුලිමාලයන් ඉඳගත් පත්කඩේ එළලා ඉඳගත් ගල් ආසනේ ගෙවෙනකල් ඒ ගල් ආසනේ හොදපු වතුරෙන් මිනිස්සුන්ගේ ලෙඩ දුක් නැති වුණා ළමයින් සුවසේ බිහි වුණා කියනකොට ඒ ගල ඉඳගෙන හිටපු ගල නිසා කී දෙනෙක් සුවපත් වුණාද? ඒක ගණන් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ඒක ගණන් කරන්න පුළුවන් කෙනෙක් නැහැ. ඇත්තටම අඟුලිමාලයන්ගේ සත්‍යයෙන් සුවපත් වුණ මිනිස්සු අතර මිනිසුත් එක්ක බලනකොට
මරපු මිනිස්සු කියන්නේ වැලි ගැටක් වගේ. සුවපත් වන මිනිස්සු මහා මෙරක් වගේ. දැන් සීස කරනවා. දරුවට කරදරයක් වෙයි කියලා දරුවා හම්බෙන්න ඉන්නකොට. ඊළඟට දොස්තරලා කියනවා ළමයා බඩේ එහෙට මෙහෙට වෙලා ඉන්නේ ඇඹරිලා ඉන්නේ අරකයි මේකයි ළමයා අයින් කරන්න ඕන නැත්තම් කරදරයි කියලා. ඉතින් ඔය ප්‍රශ්නේ ඉස්සර මිනිසුන්ට තිබ්බේ නෑනේ. ඉස්සර මිනිසුන්ට තිබ්බ විස්මිත මන්තරේ මොකද්ද? සීස කරන්නේ නැතුව, දරුවෝ ඇඹරෙන්නේ නැතුව, අම්මත් බේරිලා දරුවත් බේරිලා ඉපදෙන්න ඉස්සර මිනිසුන්ට තිබ්බ විස්මිත ක්‍රමය මොකද්ද? ශ්‍රී අඟුලිමාල පිරිත. ශ්‍රී අඟුලිමාල පිරිත තමයි එකල තිබ්බ විස්මිත පිරිත. සීස කතා නැහැ. දරුවෝ ඇතුලේ ඇඹරිලා කියලා එකක් නැහැ. දරුවා අයින් කරන්න ඕන කියලා එකක් නැහැ. සතුම් පවා මේ භූමියට ඇවිල්ලා සුවසේ දරුවන් බිහි කළා කියලා. උපනූපන් සත්වයන් සුවපත් වුණා. මේ උතුම් ශ්‍රී අඟුලිමාල මොණි දුන්නේ නිසා. උන්වහන්සේ ගොඩාක් හුදකලා වුණා. චිත්ත දමනය කළා. පසුතැවීම කියන මාත්‍රයක් හිතේ නැහැ. පසුතැවි මගේ මේම වුණා කියලා පසුතැවීම මාත්‍රයක් නැහැ. හිත සමාධිමත් කළා. ඉරිදි සම්පන්නව සියලු කෙලෙස් නැසලා දැම්මා. උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මිනි දහස් ගණනක් මරලත් හිතේ දුකක් තියාගත්තේ නැහැ. අපිට මගෙන් අරක වැරදුනා මේක වැරදුනා අරයට මම මේක කිව්වා හොඳයිද දන්නේ කොච්චර පුංචි දේවල් වල තැවි ඉන්න හැටි බලන්න. පුංචි දේවල් වල තැවි ඉන්න හැටි බලන්න. ඒ නිසා පින්වතුනි අපේ අසරණකම අපි තේරුම් අරන් සසරින් එතරට වැඩිය ශ්‍රී අඟුලිමාල තෙරුන් කෝටි වාරයක් নমස්කාර කර වඳින්න ඕනේ. ඒ අඟුලිමාල තෙරුන් එච්චර අවංක වුණේ අවංක ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහිච්ච නිසා. අපේ බුදුරජාණන් වහන්සේ එදා 20 අසංඛ්‍යය කල්ප ලක්ෂයකට කලින් මවුන් කරටගෙන යෝම් පුතා සයුරේ පීනෙව්වේ බොරුවටද ඇත්තටද? බොරුවටද ඇත්තටද? ඇත්තට. මායාවට නෙවෙයි. නැවේ හිටපු ඔක්කොම ඉවරයි මොහොතේ. අම්මා කරට අරන් තනියෙන් පීනන්න ඕන. කවුරු දන්නවද කාටද පේනවද? අය අර වයසක උන්දා පිටින් ඇදලා විසික කරන්න පුළුවන් නේ. මම ගත්තනම් අම්මා බේරනවා. ඒක බොරුවක් නෙවෙයි. බ්‍රහ්ම රාජය දුටුවා කියනවා 7 දිනක් එකම අරමුණකින් යන එකම වගකීමක් දරන මොහු බුදු වෙන්න සුදුසුයි කියලා. ඒ මවට ආරූඪ වෙලා සුද්ධාවාස බ්‍රහ්ම රාජේ පුතේ උඹ බුදු බව පතපන් කිව්වා. 20 අසංඛ්‍යයකට කලින්. මීට අසංඛ්‍යය 4කට කලින් රඹගන්නුවර මාවත සකසස්දී දීපංකර ශාස්ත්‍රුන් වහන්සේට වඩින්න මම මේ පාර හදන්නම් කියලා සුමේද තාපසතුමා බාරගත්තේ බොරුවටද ඇත්තටද? බොරුවටද ඇත්තටද පින්වතුනි? ඇත්තට. ඔය සමති සමාගම් වල බාර ගන්න කී දෙනෙක් වැඩක් හරියට කරනවද කියලා බලන්නකෝ. ඔය වෙසක් කාලේට කොඩි දාන්නම් අරක කරන්නම් මේක කරන්නම් කියලා වැඩ බාර ගන්න කී දෙනාගෙන් කී දෙනාද ඇත්තට ඕක කරන්නේ? පොඩි දුරක් මදි වුණා. ශාස්ත්‍රුන් වහන්සේ වඩිනවා. මගේ පිට උඩින් වඩිත්වා කියලා මඩේ දිගා වුණා. ඇත්තටද බොරුවටද? ෆොටෝ එකක් කරන් Facebook දායි කියලා හිතලාද ඇත්තටමද? ෆොටෝ නෑ. Facebook නෑ. ප්‍රශංසා නෑ. ඇත්තටම මඩේ වැතිරුණා. අවංක මිනිසෙක්. අවංක මිනිසෙක්.
දීපංකර බුදුරජාණන් වහන්සේ දුටුවා මොව් මාව ඊතර කරවන්න නෙවෙයි මිනිස්සු ඊතර කරවන්න සුදුසු කෙනෙක්. මහණෙනි අසංකේය හතරකින් කල්ප ලක්ෂයකින් මතු ගෞතම නමින් සම්මා සම්බුදු වෙනවා කියලා වදාළා. එතනින් පස්සේ ආපු සංසාරේ පිරු පාරමිතා පිංගතුනේ අවංකකම සත්‍ය බොරුවක් නැති බව කොච්චරද කියනවනම් කෙලවරක් නැති භවයේ දිගේට මේ කියන්නේ අසංකේය හතරම කල්ප ලක්ෂයම එන්න තියෙන්නේ නිරය මැදින්නම් බුද්ධත්වයට පත් වෙන්න තියෙන්නේ අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක්ම නිරේම ඉන්නනම් තියෙන්නේ බාර ගන්න කැමැති කියනවා එක මොහොතක එක තප්පරයකවත් හිත වෙනස් වෙන්නේ නැහැ කියනවා මට සසරින් එතර වෙන්න ඕන කියන එක නිවන් දකින අදහස අසංකේය හතරකුත් කල්ප ලක්ෂයම නිරේ නම් ඉන්නේ ඒත් වෙනස් වෙන්නේ නැහැ කියනවා ජීවිතේට එන ප්‍රශ්න අභියෝග කියන ඒවා උණවණයක් වගේ නම් මෙතන ඉඳලා භවයේ කෙලවරටම උණ ගස් තියෙනවා. ඒ උණ ගහක් කියන්නේ ජීවිතේ නැති වෙන තරම් දරා ගන්න බැරි තරම් ප්‍රශ්නයක්. මේ මෙතන ඉඳලා භවයේ කෙලවරටම ඒ උණ ගස් සිඳ සිඳ වුණත් ඒ ප්‍රශ්න වලට මෝන දිදී වුණත් එකම තැනකවත් මට බුදු වෙන්න බෑ, ඊතර වෙන්න බෑ, ඒක ඕනේ නෑ කියලා හිතෙන්නෙම නෑ කියනවා. මෙතන ඉඳලා භවයේ කෙලවරටම උල් උඩින් යන්න දෙන්නේ කියන්නකො නිවන් දකින්න. මේම උල් උඩ අඩිය දිතේ යනවා කියනවා. එක උලක් උඩ දිවත් දැන් ඇති කියලා හිතෙන්නේ නැහැ කියනවා. අවංකවම නිවන සොයාගෙන ආපු ගමන. අවංකවම නිවන සොයාගෙන ආපු ගමන. ඒ නිසා කෙනෙක් S2 ඉල්ලද්දී S2 ගලවලා දෙනවා. සේවකයෝ කියනවා දෙන්න එපා කියලා. එකම එක දෙයයි කියන හිතට හිතෙන්නේ. මං මේක නොදී නිවන් දකින්නේ කොහොමද? ඒ වඳුරාට වඳුරම බේරගත්ත මිනිස්සයා ගලෙන් ඔළුවට ගහලා ඔළුව කුඩු කරන්න. තමන්ට ගහපු මිනිස්සයාත් කැලෙන් එතර කළා. එකම දෙයයි කියන හිතුනේ. මම මොහු එතර කරන්නේ නැතුව මම එතර වෙන්නේ කොහොමද? ඒ නිසා දරුවන් දන් දෙද්දී S2 වගේ ඒ දරුවෝ Tamanට ප්‍රියමනාප වෙද්දී බිරිඳ ප්‍රියමනාපයි දරුවෝ ප්‍රියමනාපයි ඇතා ප්‍රියමනාපයි ඒ ප්‍රියමනාප සියලු දේම අත්හරින්න නැතුව මන් නිවන් දකින්නේ කොහොමද කියලා හිතුණා. එතකොට නිවන් දකිනවා කියන අදහස බොරුවක් නෙවෙයි. අවංක එකක්, සත්‍ය එකක්. තමන්ගේම පියා කලාබු රජුරෝ ධර්මපාල කුමාරයාගේ අතපය කපනවා. අතපය කපද්දී එක දැනකවත් වෛරයක් හටගන්නේ නැහැ. මං තරහ ගත්තොත් ඊතර වෙන්නේ කොහොමද කියලා හිතුණා කියලා. ඒ නිසා නිවන පතනවා කියන එක නිවන් දකින්නවා කියන එක මහ බෝධිසත්වයන්ගේ තිබ්බේ ඇත්ත ප්‍රාර්ථනාවක් බොරුවක් නෙවෙයි. අවංක ප්‍රාර්ථනාවක් බොරුවක් නෙවෙයි. මං අහන්නේ අවසානයේට මෙච්චරයි. මම මගෙන් ඇසිය යුතුයි. ඔබ ඔබෙන් ඇසිය යුතුයි. ඔබ නිවන් දකින්නවා කියන්නේ ඇත්තටමද? තනියෙන් අහන්න ගෙවල් වලට ගිහිල්ලා මිනිහත් එක්ක රණ්ඩු වෙනකොට හිතෙන් අහන්න උඹ නිවන් දකින්නවා කියන්නේ ඇත්තක්ද? ඒකට උපකාර ධර්මයක්ද මේ රණ්ඩුව? දැන් අපි මේ සද්ධාවෙන් ඉන්න මේ උපාසකම මම දැකලා තියෙනවා. මේ සද්ධාවෙන් ඉන්න අම්මලාට මම මොකක් හරි කියන උතනින් අයින් වෙන්න මොකක් හරි කියලා. තරහ යනවා. අනිත් දවසට දැක ගමන් රවාගෙන යනවා. ඒකට බන ඇහුවේ ඇත්තටද? සාදු කියලා වැඳලාගෙන ළඟට එන්නේ ඇත්තක්ද ඕක?
හැම වෙලාවෙම හිතෙන් අහන්න ඇත්තක්ද මේ? ඊට පස්සේ කවුරු හරි මොනවා හරි අසාධාරණයක් කළොත් ආයේ මේක නම් මං ඉවසන්නේ උන් හැඳි ගෑවිලා යන්න මං නම් පොලයක් ගහනවා කියලා හිතෙනකොට හිතන්න උඹ නිවන් පතන්නේ ඇත්තටමද? බෝධිසත්වයෝ නිවන කරාගෙන ඉද්දින් ගහපු පොලේ මොකද්ද? අඟුලිමාලයන් ගහපු පොලේ මොකද්ද? තමන්ට අසාධාරණයක් කරපු කෙනෙක්ගෙන් පලි ගන්නව හිතෙනවා. එතකොට ඔබ ඔබෙන් අහන්න නිවන් දකින්නවා කියන්නේ ඇත්තක්ද කියලා. තමන්ටම තමන් පෙනෙයි. තමන්ගේ මායාව, තමන්ගේ සට කපටකම. මට එකයි මට කියන්න පුළුවන්නේ. අඟුලිමාල මොණිදුන්ට নমස්කාර වේවා. ඒ උත්තමයා සත්‍යවාදී, අවංකවාදී ඊතරට වැඩියා. මට මං ගැන බලද්දි මට එකයි කියන්න පුළුවන්නේ. තිලෝක නායක වූ, සමන්ත භද්‍ර වූ, අංගී රස වූ, අච්චරිය මනුස්ස වූ, අනුත්තර පුරිස ධම්ම සාරති වූ මගේ බුදුරජාන් වහන්සේට নমස්කාර වේවා. එච්චරයි මට කියන්න පුළුවන්. මට බුදුරජාන් වහන්සේගේ පිහිට ලැබේවා කියලා. අඟුලිමාල මොණිදුගේ පිහිට ලැබේවා කියලා විතරයි මට කියන්නම් පුළුවන්. අපේ ජීවිතේට මැරෙනකල් අහන ප්‍රශ්නයක් අද මතක තියාගන්න. හිතේ ගලේ කෙටුවා වගේ එළියා ගන්න. උඹ මේ කරන්නේ ඇත්තක්ද බොරුවක්ද? ඇත්තටම උඹට නිවන් දකින්න ඕනද බොරුවක්ද? මේ කරන වන්දනාව බොරුවක්ද? බණ ඇහිල්ල බොරුවක්ද? දානෙ දීමනාව බොරුවක්ද? නිවන් පැතිල්ල බොරුවක්ද? එහෙමනම් ඒක ඇත්තක් නම් උඹ ඉන්නේ කොහමද? සත්‍ය මාවතකද මායාවේ මාවතද කියලා තමන්ට තමන්ගේම ප්‍රශ්නේ අහගෙන අපි හැදෙමු පින්වතුනේ. මේ මුනිවරු අපිත් එක්ක තරහ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිත් එක්ක තරහ නැහැ. සටකපට මායාවලින් පීඩිත ජනයා දකිනකොට සටකපට මායාවලින් ඊතර වූ ශාස්ත්‍රෝන් වහන්සේට හිතෙනවා කියනවා මොවුන්ට මහා හැර පිහිට වෙන කවුරුද ඉන්නේ කියලා මහා කරුණාව උපදිනවා. බුදුරජාණන් වහන්සේට අපි දිහා බලනකොට මොකක්ද ඇති වෙන්නේ? මහා කරුණාව. ඒ නිසා හැදෙන්න, අඩුපාඩු හදාගන්න, වැරදි හදාගන්න, වැටි වැටි හරි නැගිටින්න. ඇත්තක් කරමු. පන්සිල් පද පහවත් ඇත්තට රකිමු. පන්සිල් පද පහව. වඳින එකවත් ඇත්තට වඳිමු. පූජා කරන දේ වුණත් ෆෝන් එකට, Facebook එකට, ෆොටෝ එකට නැතුව ඇත්තටම මල් ටිකක් පූජා කරමු. ඇත්තටම බොජුම් පුදමු. ඇත්තටම බුදු ගුණ කියමු. ඇත්තටම වන්දනාව යමු. ඒක කැමරාවකට, ෆොටෝ එකකට, Facebook එකකට නැතුව නිවන පිණිසයක්. නිසා ඔබටත් මටත් සත්‍ය භවයේ, අවංක භවයේ, ඍජු භවයේ, සත්‍යයේ ප්‍රතිමූර්තිය වූ ගෞතම ශාස්ත්‍රූ බුදුරජාන් වහන්සේගේද එවැනි අවංක ශ්‍රාවකයෝ පිරිවරාගත්තා 100,000 ගණනින් මගේ බුදුරජාන් වහන්සේ. අඟුලිමාල මොණිදුන් වගේ අවංක ශ්‍රාවකයෝ 100,000 ගණන් පිරිවරාගත්තා. ඒ උතුම් බුදුරජාන් වහන්සේගේ පිහිට ලැබේවා. බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. දිවි තිබෙන තුරු නිවන් දකින්න තුරු මම බුදුරජාණන් වහන්සේ ඇත්තටම සරණ යනවා කියලා හිතන්න. දිවි තිබෙන තුරු නිවන් දකින්න තුරු ශ්‍රී සද්ධර්මයේ මම ඇත්තටම සරණ යනවා කියලා හිතන්න. දිවි තිබෙන තුරු නිවන් දකින්න තුරු ආර්ය මහා සංඝරත්නය මම ඇත්තටම සරණ යනවා කියලා හිතන්න. අඟුලිමාල මොණිදුන්ට කෝටි කෝටි වාරයක් নমස්කාර වේවා.